අද කතා කරන්න යන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂීම චරිතයක් වෙච්ච අනගාരിക ධර්මපාලතුමා. ලංකාවේ වගේම ලෝක බෞද්ධ ඉතිහාසයේත් අනගාരിക ධර්මපාලතුමාට විරුද්ධව ඒ කාලේ ඇතිවෙච්ච මත ගැන. තමන්ගේ මුළු ජීවිතයම මිනිස්සු කරේ මෛත්‍රියෙන් රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය කැප කරපු මිනිස්සෙකුට විරුද්ධව ඇයි මතවාද ගොඩනගන්නේ? කවුද අනගාരിക ධර්මපාලතුමාට විරුද්ධව කතා කරපු පුද්ගලයෝ? මේකට මේ ගණයට වැටෙනවා රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී. පහුගිය රාණි කියන චිත්‍රපටයේ කියුණු රිචඩ් ද සොයිසා W ජයසිරි කියන ප්‍රකටනාලුවා. ටී අන්ද්‍රාදී සුචරිත ගම්ලක් මහාචාර්ය සුචරිත ගම්ලක් ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ පවා මඩ ප්‍රහාරයට ලක් වෙන්න අනගාരിക ධර්මපාලතුමාට සිද්ධ වෙලා තියෙනවා. මේ අතරින් අනගාരിക ධර්මපාලතුමා වැඩිපුරම ප්‍රහාරයට ලක් වුණේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව. මේක ආරම්භ වෙන්නේ වැඩිපුරම 1911 දී අනගාരിക ධර්මපාලතුමා ලියන දැඩි විවේචනාත්මක ලිපියකින්. ඒ ලිපියේ කියනවා සිංහල රට සිංහලයා විසින්ම පාලනය විය යුතුයි කියලා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මේක පහරක් වෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේ දවසේ ඉඳලා 1911 පමණ ඉඳලා විමසිලිමත් වෙනවා අනගාരിക ධර්මපාලතුමා කියන්නේ කවුද, මොහු මොනවද කරන්නේ කියලා. නමුත් දිගින් දිගටම අනගාരിക ධර්මපාලතුමා අමාත්‍ය ව්‍යාපාරය ආදී වැඩපිළිවෙළවල් අරගෙන යද්දී බ්‍රිතාන්‍ය ආණ්ඩුවට අනගාരിക ධර්මපාලකයන් නම ඇහුණත් නීතිකාවක් බවට පත් වෙනවා. ඒක හින්දා තමන්ට පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා අනගාരിക ධර්මපාලතුමාගේ මූවමන්ට් එක. එහෙම නැත්නම් ව්‍යාපාරය නතර කරලා දාන්න. ඉතින් මේ විදිහට ගන්න පළවෙනි දෙයක් තමයි අනගාരിക ධර්මපාලතුමාව කැඳවනවා. ආණ්ඩුව විසින් කැඳවුවට පස්සේ අනගාരിക ධර්මපාලතුමාට එන විවේචනය තමයි බ්‍රිතාන්‍යයන්ට බැනීම. බ්‍රිතාන්‍යයන් පහත් කොට කතා කරනවා කියලා. ඒ දවස්වල ලංකාවේ ස්වදේශිකයොත් වැඳගෙන හිටපු බ්‍රිතාන්‍යයන්ව පහත හෙලලා බ්‍රිතාන්‍යයන් ගණන් ගන්න නැතුව කතා කරපු එක මාරක පහරක්. ඉතින් එහෙම කළා අනගාരിക ධර්මපාලතුමා නවත්තන්න හම්බෙන්නේ නැහැ. අනගාരിക ධර්මපාලතුමා පැහැදිලි කරනවා බ්‍රිතාන්‍යයන්ව මම පර සුද්ද කියලා හඳුන්වන්නේ. පර කියන්නේ ෆොරින් කියන අර්ථයෙන්ුත් සුද්ද කියන්නේ වයිට් කියන අර්ථයෙන්ුත්. ඒක හරියම සරලයි. ඒකට ප්‍රශ්නයක් තියාගන්න ඕනේ නැහැ. ඒකෙදී බ්‍රිතාන්‍යයන්ට බැනීමක් කරලා නැහැ කියලා. මේ විදිහට තර්ක කරලා නම් අනගාരിക ධර්මපාලතුමා එක්ක හැප්පෙන්න බෑ කියලා තේරුම් ගන්න බ්‍රිතාන්‍යෝ අන්තිමටම කරන්නේ ඉන්දියාවේ 1920 ගණන් වල විතර ඉද්දී ඇති වෙන ලංකාවේ සිංහල මුස්ලිම් කෝලහලය මුල් කරගෙන අනගාരിക ධර්මපාලතුමාව කල්කටාවේ නිවාස අඩස්සියේ රඳව ගන්නවා. අවුරුදු 5ක්. මේක හේතුවක් වෙනවා අනගාരിക ධර්මපාලතුමාගේ සෞඛ්‍ය පිරිහීමට වගේම ඒ රැගෙන ආපු ව්‍යාපාරය මලගමකට යන්නත්. නමුත් අනගාരിക ධර්මපාලතුමා මේ නිවාස අඩස්සියේ කට්ට කන දුක් විඳින අවුරුදු ගානක් පහු කරලා නැවතත් තම රට වෙනුවෙන් ඒ අවුරුදු 5 ගත කරලා ලංකාවට නැවත ඇවිල්ලා නැවතත් සිංහල බෞද්ධ පත්‍රය පටන් අරගෙන නැවතත් බුද්ධඝම බේරගන්න රට ජාතිය බේර ගැනීම වෙනුවෙන් ලිපි ලිවීම සහ ක්‍රියාකාරීත්වය ආරම්භ. සුද්දන්ටවත් මෙහෙම කතා කරලවත් විරුද්ධව විවිධාකාරයේ විෂන්ස් ගෙනහිල්ලවත් ඔත්තුකාරයෝ ගෙනල්ලවත් නවත්තන්න බැරි විච්ච චරිතයක් තමයි මේ අනගාരിക ධර්මපාලතුමා කියන්නේ. ඒ නිසා තමයි යටත් විජිත පරගැති මිනිස්සුන්ගෙනුත් යටත් විජිත ආණ්ඩුවෙනුත් අනගාരിക ධර්මපාලතුමාට අපමණ මඩ ප්‍රහාර එල්ල වුණේ.